පේනවද? අදත් උන්නවා විදිහට චුට්ටක්. අද මට නිවාඩු. අදත් ඔයාලට එළවලු ටිකක්, පළතුරු ටිකක්, එතකොට මල් ටිකක් එහෙම පෙන්නන්නම්. මම චුට්ටක් මේ ඇවිදින ගමන් ඉන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක ඉන්න. බයි. ඉතින් ඉස්සෙල්ලාම ඔයාලව සෙඩි කරන්න තමයි එක් කරගෙන යන්නේ. මේ තියෙන්නේ දිල්කොළ. දිල්කොළ මල් දෙකම තියෙනවා. ගොඩක් කැමල්ට ඩ්‍රෙසින් එකක් විදිහට ගන්නවා මේක. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි. වයිල්ඩ් ස්ට්‍රෝබෙරි කියලා කියනවා. හැබැයි ඉතින් අර අපේ නෝමලි කන ස්ට්‍රෝබෙරි එක වගේම තමයි ඒ රහමයි. ඊට වඩා ටිකක් චූටි. හිත නැවතෙන තැන් ඉතින් ඔය. මේකේ නම් නමක් දන්නේ නැහැ. ඒත් ලස්සන හින්දා ගත්ත වීඩියෝ එකක්. ඊළඟට අපි යන්නේ රාස්බෙරි කඩන්න. මේකත් හරිම රහයි. බලන්නකෝ මට ඊළඟට හම්බෙච්ච යාළුවෝ දෙන්න. පොඩ්ඩක් නෙවෙයි ගොඩක් දෙන්නෙක් ඉන්නවා. තාර බබාලා දෙන්නෙක්. ඒ දෙන්න ළඟටම ආවා. ඉතින් බය නෑ යාළුවා. මේකත් මෙහි තියෙන බෙරි ජාතියක්. මේ තියෙන අයිවි මම හිතා ඩෙකොරේෂන් කරන කට්ටියට එහෙම ගොඩක් ඕනි වෙන දෙයක්. හඳත් පායලා ඉරත් පායලා. ඊළඟට අපි යන්නේ බ්ලූබෙරි කණ්ඩ. හැබැයි මේවා ටිකක් අමුයි. මේ තියෙන ඉතින් ඩේසි වර්ගයක්. මේ ඉතින් දන්නවනේ රෙඩ් රෝසස්. බලන්නකො මේ පූපබත් හරිම ෆ්‍රෙන්ඩ්ලි. මගේ ළඟට ආවා ඉතින්. මට හරිම ආස හිතුණා ඉතින් යා බෝලයක් වගේ. උරතල් වෙලා ඉතින් හිටියා. ගෙදර එක්කන් එන්න බෑනේ ඉතින් නැත්තම් ගෙදර එක්කන් එනවා. මෙන්න මේ හරිය හා පැටව් ඉන්නවා. එයාලා නම් ඉතින් ළඟට එන්නේ. මේ තියෙන්නේ ලැවැන්ඩර්. ලැවැන්ඩර් ඉතින් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් වෙන පැලක්නේ. මේ තියෙන්නේ ඇපල්. හැබැයි ඇපල් කන්න විදිහක් නැහැ. තාම අමුයි. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. එහෙනම් thanks for watching.